මාලිමාව රැකගමු අපි ගාන්නේ පට්ටගේමක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. සංගීත් විජේසූරිය ඔබ අපි කවුරුත් දන්නවා මාලිමා ආණ්ඩුවට සහාය දක්වන්න එඩිතරව ඉදිරිපත් වෙච්ච කලාකරුවෙක්. ඉතින් ඔහුට මේ දවස්වල බැනවදිනව කට්ටිය මොකක් හරි ප්‍රශ්නයක් වෙද්දි ඔව්වත් අල්ල ගන්නවා. ඉතින් ආණ්ඩු කරද්දී ප්‍රශ්න ඇති වෙන්නේ නැති ආණ්ඩුවක් ලෝකේ කොහෙවත් නැහැ. ඕනම ආණ්ඩුවක ප්‍රශ්නයක් ඇති වෙනවා. විශේෂයෙන්ම අපි ගත්තාන් පස්සේ ඕනම ආණ්ඩුවක් පහුගිය කාලේට හැරලා ගියොත් ඕනම ආණ්ඩුවකදී විශාල වශයෙන් ප්‍රශ්න ඇති වුණා. ඉතින් මේ හන්රුකුමාර ජානායක මහත්තයාගේ ආණ්ඩුව කාලෙදී අපි දන්නවා දිත්වාසුලි කුණු ආටුවට මුහුණ දුන්නා. ගම් වතුර වලට මුහුණ දුන්නා. ඉතින් නොයෙකුත් ප්‍රශ්න ආවා. ඒවත් එක ගණන් යන්න ඕනේ. මේ මිනිස්සුන්ට වැඩි වශයෙන් සහයෝගය දක්වන්න ඕන නැවතත් ගොඩෙන්න. මේ හැම දෙයත් එක්ක මේ සංගීත විජේසූරිය මහත්මයාට බැනවදිනවා. ඉතින් ඔහු කියන දේ කතාවලුත් ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ මේ රටේ මේ මිනිස්සු හිතන විදිහට මේ වගේ මිනිස්සු ගේ මෝඩකමට මේ විදිහට හිතන්න ගියොත් මේ වගේ රටක් ගොඩ ගන්න කවදාවත් බෑ. ඉතින් ඔයාලා දන්නවා මේ දවස්වල ඉරාජ්ලා ඒතකොට දක්ෂණ නන්තනීලා කරපු ගොංකම් රාජපක්ෂලාට කඩේ ගිහිල්ලා උන් ඒ වගේ හම්බ කරගත්තා. ඉතින් මේ සංගීතලා මේකෙන් හම්බ කරගන්න ආවේ නැහැ. සංගීතලා කියන ලංකාවේ ඉන්න අංක එකේ සල්ලිකාරයෝ. යාට බෑන්ඩ් එකක් තියෙනවා. බෑන්ඩ් එකටම ලක්ෂ 40ක් 50ක් කරනවා බෑන්ඩ් එක ගෙන්නන්න. ඉතින් බෑන්ඩ් එක රෝම තරම් වැඩ තියෙනවා. ඉතින් මේවත් එක්ක ඒගොල්ලන් ගමන ඒගොල්ලෝ යනවා. ඉතින් ඒකට හම්බ කරගන්නක් ඕනේ නැහැ. හැබැයි මේ දේශපාලනේ හම්බ කරගන්නත් කලාකරුවෙක් ඉන්න ඕනේ. ඔය ඉරාජ්ලා අරුමුන් සෙට් එකක් ඉන්නෝනේ. ඒතර උන්ට මේකෙදි ලොකු අවුලක් වෙලා තියෙනවා. උන් කැමති නැහැ මේක මේ දීලා යන්න. උන් කැමති නැහැ මේකෙන් ගැලවෙන්න. උන් කොහොම හරි උන්ගේ ආණ්ඩුව ගන්න හදන්නේ සංගීත මඩක ගහ මම දැක පහුගිය දවස්වල පේජස් වලින්. ඉතින් මෙහෙමයි මම කියන්නේ මේ ආණ්ඩුව තියෙන කාලයක් තියෙයි. මිනිස්සු දෙන කාලයක් දෙයි ඡන්දේ. ඕනම ආණ්ඩුවක ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා. අනුර කුමාර බාරගත්තේ අමුතුම ගොන් රටක්. ඒ කියන්නේ අනුර කුමාර බාරගත්තේ මේ රටේ කන්න දෙයක්වත් මිනිස්සුන්ට තියුණා මිනිස්සු තෙල් පොලිමේ මැරිච්ච රටක් තමයි බාරගත්තේ. ඉතින් ඒක නිසා අපිට ඒව අර සිංහලයන්ට දවස් 7යි මුල මතක කියලා අපි කිව්වා. ඉතින් ඒවත් එක්ක අපි කියන උඹලට දවස් 7න් අමතක කියලා ගියොත් ඔය හැම දෙයක්ම නැත්තරම නැති වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මම කියනවා ඉතින් මේ ආණ්ඩුව තියලා ආණ්ඩුව රැකගෙන උඹලා ගමන උඹලා ඵලයල්ලා නැත්තම් උඹලට වෙන්නේ ආණ්ඩුව වලින් දේවල් බලාපොරොත්තු වෙන්න එපා. උඹලා බිස්නස් එකක් ගහන් ජීවත් වෙන්න බලපල්ලා. ආණ්ඩුවෙන් ඒ වටපිටාව හදලා දෙයි. නැත්නම් ආණ්ඩුවෙන් කන්න බොන්න ගියොත් ඔය ඉරාජ්ලා වගේ උඹලට කෙලින්ම කෙලවෙනවා පුතා නැති වෙනවා. ඉතින් ඔබටත් මේක හිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. මාලිමාව රැකගමු අපි ගාන්නේ පට්ටගේමක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.